හායි කොහොමද? ඔයාලව අද සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද කොණ්ඩේ වැවෙන්න මම use කරන shampoo එක. ඉතින් ඔයාලට ආසයි නම් මේ වගේ දිග මගේ වගේ ලස්සන කොණ්ඩයක් වවා ගන්න. ඔයාලටත් මේ shampoo එක ගෙදරදීම හදලා භාවිත කරන්න පුළුවන්. මේකට අවශ්‍ය වෙන ඉතාම සුළු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් මම පෙන්නන්නම් ඔයාලට මොනවද මම මේ shampoo ගෙදරදීම හදාගන්න භාවිත කරන්නේ මොනවද කියලා. ඉතින් මුලින්ම අපිට අවශ්‍ය වෙනවා වදකොළ. සමහරු නම් මේ වදකොළ තම්බලා ගන්නවා. හැබැයි මම කෙලින්ම බ්ලෙන්ඩර් කප් එකට මේ විදිහට වදකොළ ටික දාලා ඒකට වතුර ස්වල්පයක් එකතු කරලා මේක හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා. මේ වදකොළ බ්ලෙන්ඩ් කරගන්නකොට ස්වභාවික ෂැම්පු ගතියක් අතට තේරෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේකේ අවසානය කියලා. මේ විදිහට හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. මේ ප්‍රමාණයට ආවට පස්සේ බ්ලෙන්ඩ් කරන එක නවත්තලා බලන්න හොඳට චුටි කෑලි වලට ඒක හොඳින් බ්ලෙන්ඩ් වෙලාද කියලා. ඊට පස්සේ රෙදි කෑල්ලක් අරගෙන කපු රෙදි කෑල්ලක් නම් ගොඩක් හොඳයි. මේ මිශ්‍රණය රෙදි කෑල්ලට දාලා හොඳට මේකේ නානු ටික භාජනයකට පෙරා ගන්න. ඉතින් ඔයාලට පේනවා මම කොහොමද මේකේ නානු ටික පෙරාගන්නේ කියලා. මෙහෙම පෙරාගන්නේ නැතුව කොණ්ඩේ ඇප්ලයි කරන්න යන්න එපා. එතකොට ගොඩක් අර චුඩි කෑලි නෑවත් යන්නේ නැහැ. ඒවා ගැට ගැහෙන්න බලනවා කොණ්ඩේ. ඒ වගේම කොණ්ඩේ වේලුණාට පස්සේ ඒ කෑලි ඩෑන්ඩ්‍රොෆ් වගේ හැලෙන්න ගන්නවා. ඒ නිසා මේ විදිහට හොඳට පෙරාගෙන ඒ නානු ටික විතරක් අරගෙන ඔළුවේ ගන්න. පෙරන්න නැතුව ගෑවොත් එහෙම ගොඩක් අමාරුයි කොණ්ඩේ ඉතුරු වෙන මේ වද චුඩි කෑලි ඉවත් කරගන්න. ඉතින් මේ තියෙන්නේ මම ඔක්කොම මිශ්‍රණය පෙරාගෙන අවසන් වූ පසු ඔයාලට පේනවා ඇති කොච්චර ප්‍රමාණයක් ඇවිල්ලාද කියලා නානු. ඉතින් මේකේ මුකුත් දාන්නේ නැතුව ෂැම්පු දාන්නේ නැතුවම මේකේ පෙන ගතිය තියෙනවා. මගේ කන්ඩිෂනර් එක විදිහටත් මම මේ නානු මිශ්‍රණයමයි භාවිත කරන්නේ. ඉතින් මම වෙනම ප්‍රමාණයක් වෙනම භාජනයකට ඉවත් කරගන්නවා. ඔයාලට පුළුවන් මේ ඉවත් කරගත්තු ප්‍රමාණය නාලා ඉවර වුණාට පස්සේ කොණ්ඩේ විනාඩි 20ක් විතර ගාලා හොඳ වතුරෙන් හොදලා අරින්න. එහෙම හොදලා අරිනකොට ෂැම්පු ගන්න එපා. මේක කොණ්ඩේ තියෙන්න අරින්න. එතකොට තමයි වැඩි ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම දැන් අර ඉතිරි කොටසට ෂැම්පු චුට්ටක් කලවම් කරලා හොඳට කලවම් කරගන්නවා මේ මිශ්‍රණය. ඔයාලට ඇති ප්‍රමාණයට ෂැම්පු දාන්න. මම චුට්ටක් අඩුවෙන් දාන්නේ. මොකද ෂැම්පු කියන එක ඇත්තටම අපේ ස්කැල්ප් එකට හොඳ නැහැ වැඩි ගාන එක. එකෙන් ගොඩක් ස්කැල්ප් එක ඩ්‍රයි වෙන්න ගන්නවා. ඒ වගේම ඩැන්ඩ්‍රොෆ් එන්නත් ඒක හේතුවක් වෙනවා. ඉතින් හොඳට කලවම් කරන්න මේ විදිහට ෂැම්පු ඔයාලගේ මිශ්‍රණයට දාලා. හොඳට කලවම් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති දැන් පෙන ගතියට අපේ ස්වභාවික ෂැම්පු එක ඇවිල්ලා තියෙනවා. හදාගත්ත මිශ්‍රණය ටිකක් අරගෙන ඔළුවේ හොඳට ස්කැල්ප් එකේ වදින විදිහට ඇප්ලයි කරගන්න. ඇප්ලයි කරගෙන විනාඩි 20ක් විතර ඉන්න. මම මේ ෂැම්පු එක නෙමෙයි ඇප්ලයි කරන්නේ කන්ඩිෂනර් එක විදිහට හදාගත්ත මිශ්‍රණයයි ඇප්ලයි කරන්නේ. ඉතින් හොඳට කොණ්ඩේ මේ විදිහට හැමදාම ෂැම්පු ඇප්ලයි කරන්නේ නැතුව නාන දවසට මේ විදිහට ස්වභාවික ෂැම්පු එකක් භාවිත කරොත් ඔයාලට දිග නිරෝගී ලස්සන කෙස් කලබක් තියාගන්න පුළුවන්.